මගේ නම කාංචනා. මට වයස 40යි. කන්නාඩි ඉස්සරහට ගිහින් මගේ රූපය දිහා බලාගෙන ඉති මටම හිතෙන්නේ මම දැන් වයසයි කියලා. ඇත්තම කිව්වොත් මම දැන් ඇන්ටි කෙනෙක්. හිතේ හයිය තිබුණට කය ටිකක් මැලවිලා ගිහින් මගේ ජීවිතේ ලොකු හිස්තැනක් තියෙනවා. මම විවාහ වෙලා හිටියේ. ඒත් මීට අවුරුදු 10කට කලින් මගේ මහත්තයා වෙන කෙනෙක් එක්ක ගියා. එදා ඉඳන් මේ ලොකු ගෙදර මම තනියම. බිත්ති 4ට කොටු වෙලා රැයට තනියම ඇඳේ කුලි වෙලා අඬපු දවස් අනන්තයි. දරුවෙක්වත් හිටියේ නැති නිසා මගේ පාළුව මකන්න කවුරුත් හිටියේ නෑ. කාලේ ඔහොම ගලාගෙන යද්දි එක දවසක් මගේ පාසල් කාලේ ඉඳන් හිටපු හොඳම යාළුවෙක් වුණු සුනේත්‍රා මට කතා කළා. "හලෝ කාංචනා, කොහොමද බං?" සුනේත්‍රාගේ කටහඬින් මගේ හිතට ලොකු සතුටක් දැනුණා. "මම හොඳින් සුනේත්‍රා, ඔයාට කොහමද? ගොඩ කාලෙකින්. මට පොඩි උදව්වක් ඕන වෙලා බං කතා කරේ. මගේ පුතා මලිත් ඉන්නවනේ. එයාට ටවුන් එකේ කම්පියුටර් කෝස් එකක් සෙට් වුණා. අපේ ගෙදර ඉඳන් යන්න ගොඩාක් දුරයි. ඔයාලගේ ගෙදර ඉඳන් ළඟ නිසා පුළුවන් නම් සතියකට විතර පුතාව ඔයාලගේ ගෙදර නවත්ත ගන්න පුළුවන්ද?" මම දෙපාරක් හිතුවේ නෑ. මේ පාරු සහනක් වගේ තියෙන ගෙදරට කවුරු හරි එනවා කියන්නේ මට ලොකු සතුටක්. "අප්පා ඕක මොකක්ද බා? මම මේ තනියම ඉන්න එකේ ඕන තරම් ඉඩ තියෙනවා. එවන්න පුතා, මම බලා ගන්නම්." "තෑන්ක් යූ කාංචනා. මම හෙට උදේම පුතාව එක්කන් එන්නම්." පහවදා උදේ මම ගේ දොර අස්පස් කරලා කාමරයක් ලෑස්ති කළා. මම මලිත් පුතාව දැකලා තිබුණේ එයා පොඩි කාලේ. දැන් කොහොම ඇද්ද කියලා මට ලොකු කුතුහලයක් තිබුණා. ත්‍රීවිල් එකක් ගේට්ටුව ගාව නතර කරන සද්ද ඇහුණම මම එළියට තිව්වා. සුනේත්‍රා ඉස්සර වෙලා බැස්සා. ඊට පස්සේ එයාගේ පිටිපස්සෙන් බැස්ස තරුණයා දැකලා මං ගල් ගැහුණා. මම හිතාගෙන හිටියේ පොඩි කොළු ගැටෙක් එයි කියලා. ඒත් එතන හිටියේ අඩි 6ක් විතර උස හොඳට වැඩුණු සිවුරක් තියෙන කඩවසන් තරුණයෙක්. එයාගේ අත්තර නහර ඉලිප්පිලා පේන්න තිබුණා. චින්ගියෙන් හදාගත්ත හොඳ ශක්තිමත් ඇඟක් එයාට තිබුණේ. මම පුදුම වෙලා එයා දිහා බලාගෙන හිටියා. "කාංචනා, මේ ඉන්නේ මගේ පුතා මලිත්. අඳුරගන්න බැහැ නේද?" සුනේත්‍රා hina වෙලා ඇහුවා. "අම්මෝ, ඔව් පුතා ගොඩාක් වෙනස් වෙලානේ. මම හිතුවේ නැහැ මෙච්චර උස මහතට කියලා. එන්න ඇතුළට එන්න." මලිත් මම දිහා බලලා ලස්සනට hina වුණා. "කොහොමද ඇන්ටි?" අම්මා ඇන්ටි ගැන නිතරම කියනවා. ඒ කටහඬ ගැඹුරුයි. පිරිමි පෞරුෂයකින් පිරලා තිබුණා. මම ඕන්ම සාරේ වාඩි කරවලා තේ හදන්න ගියා. සුනේත්‍රා ටික වෙලාවක් කතා කර කර ඉඳලා යන්න ගියා. "පුතා, මේක තමයි කාමරේ. වොෂ් රූම් එක අර පැත්තේ තියෙන්නේ. මොනවා හරි ඕන වුණොත් මට කියන්න. මම කුස්සියේ ඉන්නේ." "හරි ඇන්ටි, තැන්ක් යූ." මම කුස්සියට ගිහින් දවල්ට උයන්න පටන් ගත්තා. ඒත් මගේ හිත තිබුණේ කාමරේ හිටපු මලිත් ළඟ. අවුරුදු ගානකින් මේ ගෙදර පිරිමියෙක්ගේ හුස්ම හඩක්වත් ඇහිලා තිබුණේ නැහැ. ටික වෙලාවකින් මට හිතුණා එයාට බොන්න මොනවා හරි හදාගෙන යන්න ඕන කියලා. මම දොඩංගිෂ එකක් හදාගෙන වන්දේසියක තියාගෙන සාලට ආවා. මම එතනට එනකොට දැක්ක දෙයි මගේ අතේ තිබුණු වන්දේසිය හෙළ වුණා. මලිත් සාලේ සෝෆා එකේ වාඩි වෙලා හිටි ටී-ෂර්ට් එක නැතුව. එයා ෆෑන් එක දාගෙන ෆෝන් එක ඔබ හිටියා. මම ඇසිපිය නොහැව බලාගෙන හිටියා. අවුරුදු ගානක් හිර කරගෙන හිටපු මැයිලා කියලා හිතපු මගේ හැඟීම් එකපාරටම ඇවිස්සෙන්න ගත්තා. මගේ හදවත වේගයෙන් ගැහෙන්න ගත්තා. මලිත් මම එනවා දැකලා ටිකක් කෙලින් වුණා. "ආන්ටි, සෝරි. මම ෂර්ට් එක කෙලෙව්වා රස්නේ නිසා." කමක් නෑ පුතා. ගෙදරනේ. මම මේ බීම් එකක් ගෙනාවා." මම වෙවුල නැති බීම් එක යාට දික් කළා. එයා මගේ අතින් වීදුරුව ගන්නකොට එයාගේ ඇඟිලි මගේ අතේ කෑවුණා. මට කරන්ට් එකක් වැදුණා වගේ දැනුනේ. එයා එක හුස්මට බීම් එක බිව්වා. "ෂා, හරිම රසයි ඇන්ටි. තැන්ක් යූ." එයා ආපහු වීදුරුව දෙනකොට එයාගේ දාඩිය දාලා තිබුණු පපුව තියා මම ආසාවෙන් බැලුවා. "තව මොනවා හරි ඕනද පුතා?" "එපා ඇන්ටි. මම පොඩ්ඩක් රෙස්ට් එකක් ගන්නම්." පහුවදා ඉඳන් එයා කෝස් එකට යන්න පටන් ගත්තා. එයා හැමදාම උදේට නැගිටලා ව්‍යායාම් කරන පුරුද්දක් තිබුණා. අපේ ගෙදර පිටිපස්සේ පොඩි මිදුලක් තියෙනවා. එයා එතනට ගිහින් පුෂ් අප්ස් ගහනවා. එක්සර්සයිස් කරනවා. මම කුස්සියේ ජනේලෙන් හොරෙන් ඒ දිහා බලාගෙන ඉන්නවා. දාඩියෙන් තෙත බරිත වෙලා මස් පිඩු තද වෙන විදිය දකිද්දි මට ඉන්න බැරි වෙනවා. ඒ තරුණ ජව සම්පන්න ශරීරයට මම ගොඩක් ආස කළා. මම මටම බැනගත්තා. "කාංචනා, උඹට පිස්සුද? මේ යාළුවගේ පුතා. උඹ ඇන්ටි කෙනෙක්." කියලා මගේ හිත මටම කියාගත්තා. ඒත් ඒ ඇඟ දකිද්දි මගේ හැඟීම් පාලනය කරගන්න මට අමාරු වුණා.
දවස් 3-4ක් ඔහම කිවිලා ගියා. අපි දෙන්න අතරේ සාමාන්‍ය කතාබහ ඇති වුණාට මා මගේ හිතේ තියෙන දේ එළියට පෙන්නුවේ නැහැ. මලිත් හරිම විනීත ළමයෙක් විදියට හිටියේ. දවසක් හවස මම නාන්න කියලා නාන කාමරේට ගියා. එදා හොඳටම වැස්ස දවසක්. මම ෂවර් එක අරගෙන වතුර දාගත්තා. සබන් ගානකම මගේ හිතේ නැවෙනි මලිත්ගේ රූපය. මට නොදැනීම මගේ මගේ ඇඟ පුරා යන්න ගත්තා. මම ඇස් පියාගෙන ඒ හැඟීම විදිනකොටම එකපාරටම මගේ කකුල ඉස්සරහා ගියා. බාත්රූම් එකේ ටයිල් එක උඩ සබන් කෑල්ලක් පෑගිලා මම තඩාස් ගාලා බිම ඇදගෙන වැටුණා. අම්මෝ! මට මහා හයියෙන් කෑ ගැහුණා. මගේ වලලු කරත් එක්කම කොන්ද තරන්න බැරි වේදනාවක් ආවා. මට නැගිට ගන්න බැරි වුණා. වේදනාව වැඩිකමට මම ආයෙත් කෑ ගැහුවා. ඇන්ටි මොකද උනේ? මරිත්ගේ කටහඬ තොර ළඟින් ඇහුණා. එයා දොරට ගහනවා. පුතේ මම ඉස්සලා වැටුණා. මට නැගිට ගන්න බෑ. මම අමාරුවෙන් කියාගත්තා. දොර අරින්න ඇන්ටි. මම එන්නද? මට කර කියා ගන්න දෙයක් නැහැ. මම ඉන්නේ උපන් ඇඳුමෙන්. ඇඟේ නූල් පොටක්වත් නැහැ. ඒත් වේදනාව ඊටත් වැඩි. මම කොහොම හරි පටකාගෙන ගිහින් දොරේ අගුල පැන්නුවා. දොර ඇරගෙන මම ආයෙත් බිම වැටුණා. මනිත්තර තල්ලු කරගෙන ඇතුළට ආවා. එයා දැක්ක තේ නිසා එයා එකපාරටම නතර වුණා. මම බාත්රූම් එකේ බිම වැටිලා ඇඟේ වතුර පේරෙනවා. කිසිම ඇඳුමක් නැතුව. පුතා මම දිහා බලාගෙන හිටි පුදුම වෙලාවකේ. එයාගේ ඇස් මගේ සිරුර දිගේ පහළට ගියා. ලැජ්ජාවයි වේදනාවයි දෙකම මට දැනුණත් මට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබුණේ නැහැ. අනේ පුතේ මගේ කකුල මම කෙඳිරි කෑවා. මනිත්ගේ සීයේ ආවා වගේ එයා ඉක්මනට මගේ ළඟට ආවා. අනේ සෝරි ඇන්ටි ඉන්න මම උස්සන්නම්. එයා පහත් වෙලා මාව එයාගේ අත් දෙකට මැදි කරගෙන උස්සලා ගත්තා. එයාගේ ශක්තිමත් අත් මගේ ඇඟේ ගෑවෙද්දි මගේ වේදනාව පැත්තකට විසිරලා ගියා. එයාගේ ඇඟේ උණුසුම මට හොඳටම දැනුණා. මගේ පපුව එයාගේ පපුවේ වදිනකොට මගේ හදවත කැහෙන සද්ද එයාටත් ඇහෙන්නේ නැති. මනිත් මාව වඩාගෙන කාමරයට අරගෙන ගියා. එයා මාව ඇඳ උඩින් තිබ්බේ හරිම පරිස්සමට. ඇන්ටි ඉන්න මම රෙද්දක් දෙන්නම්. එයා ඉක්මනට අල්මාරියෙන් ටවල් එකක් අරගෙන මගේ ඇඟ වැහුවා. ඊට පස්සේ එයා මගේ කකුල දිහා බැලුවා. වලලු කර උලුක්කු වෙලා වගේ ඇන්ටි මම බාම් එකක් ගන්නම්. එයා බාම් එකක් අරගෙන මගේ ඇඳ ළඟින් වාඩි වුණා. මම ඇඳ විත්තමට හේත් වෙලා එයා දිහා බලාගෙන හිටියා. එයා මගේ කකුල අත ගන්නකොට මට දැනුනේ අමුතුම හැඟීමක්. මලිත් වෙලාවකට මගේ මූණ දිහා බලනවා. එයාගේ ඇස්වල තිබුණේ වෙනස්ම බැල්මක්. අර නානකාමරේදී දැක්ක තැසනේ එයාගේ හිතෙන් යමක් අවදි කළා වගේ. දැන් කොහොමද ඇන්ටි? අඩුද? එයා මගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන ඇහුවා. ටිකක් අඩුයි පුතා. මගේ කටහඬ වෙවුලනවා. එයා තාමත් මගේ කකුල අත ගන්නවා. ටිකෙන් ටික එයාගේ අත කකුල දිගේ උඩට එන්න පටන් ගත්තා. මම එයාව නැවැත්තුවේ නැහැ. පුතාගේ උණුසුමට මගේ හැඟීම් ඇවිස්සලා තිබුණේ. පුතා මම හැමීම මිනුවා. එයා මගේ දිහා බැලුවා. ඇයි ඇන්ටි? මම එයාගේ අතක් තදින් අල්ලගත්තා. මට තවත් මේ හැඟීම් හිර කරගෙන ඉන්න බෑ. මම තීරණය කළා මගේ හිතේ තියෙන දේ කියන්න. ලැජ්ජාව පැත්තක තියලා මම ගැහණියක් විදියට කතා කළා. මට හරි පාඩුයි පුතා. මම ගොඩක් කාලෙකින් තනියම හිටියේ. ඔයාව දැක්ක දවසේ ඉඳන් මගේ හිතේ අමුතු ආසාවක් ඇති වුණා. මරි පුදුම වෙලා වගේ බලන් හිටියා. ඒත් එයා අතහකට ගත්තේ නැහැ. ඇන්ටි මොනවද මේ කියන්නේ? මට බැරිම තැන පුතා කියන්නේ. පුතා කැමති නම් මගේ ළඟට එන්න. මගේ මේ පාළුව මකන්න. එයා මොහොතක් නිහඬව හිටියා. එයාගේ හුස්ම ගැනීමේ වේගය වැඩි වුණා. මම එයාගේ අත අරගෙන මගේ පපුවටින් තියාගත්තා. මගේ හදවත ගැහෙන වේගය එයාට දැනෙන්නේ නැති. එයා මුලින්ම පුදුම වුණත් පස්සේ එයාගේ ඇස්වල තිබුණු ආශාව මම දැක්කා. තවුන පිරිමියෙක්ගේ ආශාව එතන තිබුණා. ඇන්ටි මාත් ඇන්ටිව දැක්ක වෙලාවෙ ඉඳන් හිතුවේ එයා වාක්‍ය සම්පූර්ණ කරේ නැහැ. ඊට පස්සේ එයා මගේ ළඟට ආවා. එයාගේ ශක්තිමත් ඈත් අතරේ මගේ සිරුර හිර වුණා. අවුරුදු ගාණක් හිර කරගෙන හිටිය හැඟීම මම ඒ වෙලාවේ නිදහස් කළා. මම එයාගේ පිට අත ගන්නකම එයාට මාව පාර දුන්නා. අපි දෙන්න ඇයිරයි ගොඩාක් වෙලා ආදරය කළා. මරිත් මට දැනෙන්න ඇරියා. මම තාමත් ලස්සන ආශාවන් තියෙන ගැහණියක් කියලා. එයාගේ තරුණ ජවයත් එක්ක මම ආයෙත් තරුණ වුණා වගේ දැනුණා. මගේ මුළු ජීවිතේම තිබුණු පාළුව හුදකලාව ඒ මොහොතේ නැති වෙලා ගියා. බහුවදා උදේ මම හැරෙනකොට මරිත් තාමත් මගේ ළඟ නිදාගෙන හිටියා.
එයාගේ මූණ දිහා බලද්දි මට ලොකු සෙනෙහසක් වගේම සතුටක් දැනුණා. මේක වැරදි කියලා සමාජයේ කියයි. ඒත් මගේ හිතට දැනුණු සතුටට වඩා වෙන දෙයක් මට වටින්නේ නැහැ. පුතත් මාත් එක්ක ගොඩාක් සතුටු වුණා කියලා එයාගේ මූණෙන් පෙනුණා. මේ සති ඉවර වෙලා එයා යාවි. ඒත් මේ මතකේ මගේ හිතේ සදාකාලිකව තියේවි. මේ වගේ කතා කියවන්න කැමති අය අපිව සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න. මේ කතාව ලස්සනයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.